ආණ්ඩුවෙන් ලංකාවේ ඔක්කොම සූදු තහනම් කරන්නද යන්නේ. මම මේ වීඩියෝ එකෙන් දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා වෙනස් වුණ සූදු පනත ගැන කියන්නයි යන්නේ. ඔයා ඊළඟ ක්‍රිකට් මැච් එකේ බෙට් එක අල්ලන්න ඉස්සෙල්ලත් ඔයාගේ පෝකර් ඇප් එක ඕපන් කරන්න ඉස්සෙල්ලත් මේ වීඩියෝ එක අහලම බලන්න. මේ ගම් වතුර කලබලසේ ඔයාලට මේක අමතක වුණාට ආණ්ඩුව සූදු කෙලින අයට මේ පනතින් කෙලවලාමයි තියෙන්නේ. ජනාධිපතිතුමා දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා 2025 අංක 17 දරන සූදු නියාමන පනත වෙනස් කරලායි තියෙන්නේ. මෙච්චර කල් අපි අල්ලපු සූදු වලට තිබ්බේ සුද්දගේ නීතිය ඔක්කොමලා ඒකේ හිල් වලින් පැනලා ගියා. හැබැයි මේ නීතියෙන් නම් පැනලා යන්න බෑ. සුද්දගේ පරණ නීතියෙන් පැනලා යන්න පුළුවන් නිසා හැමතැනම ස්පෝටිං ක්ලබ් කියලා බෙටින් සෙන්ටර්ස් දාගෙන හිටියා. පිටරට වෙබ්සයිට් ඕන තරම් ලංකාවේ වැඩ කරා. මේ පරණ නීතියට අනුව ආණ්ඩුවට හරියට බදු සල්ලි හම්බුනේත් නැහැ. සෙල්ලම් කරන අයට ආරක්ෂාවකුත් නැහැ. බෙටිං සයිට් වලින් ඔයාගේ සල්ලි හොරකම් කරොත් ඔයාට යන්න දනකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ, පොලිසියට ගියත් සහනයකුත් නැහැ. ඒක තමයි අලුත් නීතියේ වැදගත්කම. මේකෙන් පරණ නීති ඔක්කොම අහෝසි වුණා. දැන් සූදුවට ඉන්නේ එක ලොක්ෙක් විතරයි. ඒ තමයි සූදු නියාමනාධිකාරිය. මෙයාට හොඳ පවර් එකක් තියෙනවා. මෙයාට නීති විරෝධී තැන් වටලන්න පුළුවන්. කම්පියුටර් උස්සන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි ඉන්ටර්නෙට් බ්ලොක් කරන්නත් පුළුවන්. ලංකාවේ පළමු වන සැරේට මේගොල්ලෝ ඩිජිටල් ගැම්බ්ලින් අඳුරගෙන තියෙනවා. ඉස්සර ඔක්කොගෙම තර්කය උනේ සර්වර් එක පිටරටක නම් ලංකාවේ නීතිය අදාළ නැහැ කියලා. දැන් එහෙම බෑ. ඔයා ලංකාවේ ඉන්න කෙනෙකුට ඔන්ලයින් හරහා සූදු සෙල්ලම් කරන්න දෙනවනම් ඔයාගේ හෙඩ් ඔෆිස් එක අයිස්ලන්තේ තිබ්බත් වැඩක් නැහැ. ලංකාවේ ලයිසන් එකක් ගන්න ඕන. ඒක තමයි අලුත්ම පනත. අපේ ටීවී එකේ දාන අර බෙටිං ඇප් ගොඩකට ලයිසන් නැහැ. ඒවා නීති විරෝධී. එහෙම වුණාම අධිකාරියට පුළුවන් ඒවා බ්ලොක් කරන්න. බැරි වෙලාවත් ඔයා සල්ලි දාලා තිනකොට මේ ඇප් බ්ලොක් කරොත් මොකද වෙන්නේ? ඔයා පෙරදුනාටත් වඩා අන්තයි. ඔයාගේ සල්ලි ඔක්කොම නැති වෙනවා. බෙටින් සයිට් එකට ලයිසන් නැති නිසා ඔයාගේ සල්ලි නැති වුණත් ඔයාට කියන්න කෙනෙකුත් නැහැ. මේක තමයි දැන් තියෙන ලොකුම රිස්ක් එක. සල්ලි දාන්නේ බලාගෙනයි. ආණ්ඩුව රෙජිස්ටර් අයගේ නම් පළ කරයි. ඒ වගේ විතරක් සූදු අල්ලන්න. නැත්තම් පරිප්පු කණ්ඩ වෙයි. ඒත් ගොඩක් වැඩෝ හිතයි අපිට VPN දාගෙන සෙල්ලම් කරන්න පුළුවන් කියලා. මේ පනත තියෙනවා නීති විරෝධීව සූදු වල යෙදීම වරදක් කියලා. ඔයා VPN දාලා ලොකු ගාන දිනුවොත් ඒ සල්ලි එන්නේ ඔයාගේ බැංකුවට. හැබැයි මේ පනත යටතේ නීති විරෝධී වෙන සල්ලි හොයන්නත් ඒ සල්ලි හෝල් කරන්නත් සූදු නියාමන අධිකාරිය බැංකුවලට උපදෙස් දීලා තියෙනවා. එතකොට ඔයා දින්නත් ඔයාගේ account එකට වැටෙන සල්ලි money laundering යටතට වැටෙනවා. එතකොට තවත් නඩුවක් ඔයාට වැටෙනවා. අපේ IT ෆීල්ඩ් එකේ ගොඩක් අය පිටරට ගැම්බ්ලින් සයිට් වලට softwares හදනවා. ගේමු ඩිසයින් කරනවා. ඒ අය බලාගෙනයි. ඔයා හදන software එකක් ලංකාවේ නීති විරෝධීව රන් කරොත් ඔයත් අපරාධයකට අහු වෙනවා. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන්න. මේ පනත යටතේ කැසිනෝ ගාස්තුවත් වෙනස් කරලා ලෝකස්ලට කැසිනෝ එකට යන්න ඩොලර් 100ක් අය කරනවා. පිටරට අයන්ට නිකන්. රජය නම් කියන්නේ අපේ අය සූදු ගහන එක අඩු කරන්න මේක කළා කියලා. ඔයාලා මොකද හිතන්නේ? රජය මේකෙන් ලොකු ගාණක් හොයන්නත් බලනවා. මේකට කියන්නේ සින්ටැක්ස් කියලායි. මෙහෙම වුණාම අපේ අය ආයෙත් අර හොරපොට්ටලට යන්න පුළුවන්. ඇයි අපේ අයට රුපියල් 30000ක් විතර ගෙවලා කැසිනෝ ගහන්න බෑනේ. මේ පනත යටතේ සෙල්ලම් කරන අයගේ ආරක්ෂාව හොඳට බලලා තියෙනවා. ඔයාව වංචා කරලා සල්ලි අරන් ඉස්සර වගේ කැසිනෝ එකෙන් එළියට දාන්න බෑ. ඔයාට අසාධාරණයක් වුණොත් සූදු නියාමනාධිකාරියට පැමිණිලි කරන්න පුළුවන්. ඒක නිසා ඔයා සූදු කෙලිනව නම් ආණ්ඩුවේ ලයිසන් තියෙන එක සෙල්ලම් කරන්න. ඔයා දැනටමත් ලයිසන් නැති එක සල්ලි දාලා නම් පරිස්සමෙන් මේ වීඩියෝ එක බෙටිං ඇප් පාවිච්චි කරන ඔයාගේ යාළුවන්ටත් යවන්න. මේ වගේ දේවල් දැනගන්න Law with Mahinda subscribe කරන්න.